නිදන කාමරයට ගිහින් එන්න බැයිද? මුළු ගෙදරම ගිහින් එන්න පුළුවන් මේ කියනකොටනේ. මේක ටිකක් ඇදලා තියාගන්න ඕන පින්නතුනේ. මේ හිත ටිකක් දැන් අපේ පාලනයට නතු කරගන්න ඕන. මොකද සිහිය පිහිටුවා ගන්න බැරි වුණොත් එහෙම අර ලොකු හාමුදුරුවන්ගෙන පින්නතුනේ පොඩි හාමුදුරුවන් අහලත් ඇති මම හිතන්නේ. සිවුරක් හම්බෙනවා. මේක ලොකු හාමුදුරුවන්ට දෙනවා. ලොකු හාමුදුරුවෝ ගන්නෙ නැහැ. සංඝරක්කිතාරෝ ලොකු හාමුදුරුවෝ කියනවා මට සිවුරු තියෙන ඕනේ නැහැ. මේකට හරියට හිතරි දෙනවා. එතකොට ලොකු හාමුදුරුවෝ කියනවා පොඩි හාමුදුරුවන්ට පවන් ගහන්න වටාත්තෙන්. පවන් ගහනවා. පවන් ගහනකොට මොකද කල්පනා කරන්නේ? පවන් ගහ කල්පනා කරනවා ලොකු හාමුදුරුවන්ට සිවුර දුන්නා ගත්තේ නැහැ. සිවුරු ඇරලා යනවා. දැන් පින්නතුනේ පවන් ගහන ගමන් පොඩි හාමුදුරුවන්ට මොනවද මතක් වෙන්නේ? සිවුරු ඇරලා යනවා, කසාද බඳිනවා, හරක් මීච්චල් කරනවා. ඕව මේව තමයි මතක් වෙන්නේ. හිතේ හැටි පින්නතුනේ. ආයෙත් මතක් කරනවා දැන් සිවුරු ඇරලා ගිහිල්ලා බිරිඳත් එක්ක කරත් එනවා. ලොකු හාමුදුරුවෝ බලන්න. මං කියන්නේ පින්නතුනේ ඔය හිතට එන හැම එකක්ම ටිකක් පෙරලා ගමු. මොකක් හරි දැකලා හිතනකොට මේක පවුද පින්ද කියලා දැනගන්න පුළුවන්. එකම ආත්ම භාවය මොකද්ද? ඔය ගිනි කන වැටිලා වගේ ඉන්න සමහර මෙලෝදියක් පේන්නේ නැහැ. දැන් අර පොඩි හාරෝ පවන් ගහ කල්පනා කරනවා. දැන් බිරිඳත් එක්ක ආව දැන් පින්නතුනේ මේ හිතනවා හොඳේ මේ හැබැයි එහෙම නෙමෙයි. බිරිඳ වැටුනොත් බිරිඳගේ අතින් දරුවා වැටුනොත් මොකද කරන්නේ? ගොනාට ගහන කෙවිතෙන් බිරිඳට ගහනවා කියලා කාටද වටාපතෙන් ගැහුවේ? ටොක් ගාලා ලොකු හාමුදුරුවන්ට ගැහුවා. කාට ගහනවා කියලා හිතාගෙන. පොඩි එකා වැට්ටුවොත් සිවුර ඇල්ලලා ගිහලා බිරිඳට ගහන හැටි මේ. අපි පින්නතුනේ ඔහොම තමයි. එහෙම වෙන්න එපා.